අද එකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට තියෙනවා t ඝනකමක් තියෙන වීදුරු කුට්ටියක්. t ඝනකමක් තියෙන වීදුරු කුට්ටියක් තියෙනවා. මේකේ ඝනකම t. මෙන්න මේ වගේ තැනක වස්තුවක් තියලා තියෙනවා. ඔබ්ජෙක්ට් එකක් වස්තුවක් තියලා තියෙනවා. මේක අපි උඩ ඉඳලා බලද්දි කොහේ හරි ඉඳලා බලද්දි ඒකත් අපිට ඉස්සිලා තමයි පේන්නේ. නිකන් උදාහරණයකට ගත්තොත් ඕගොල්ලෝ දැකලා තියෙනවද ඔය මේ කෑම කඩවල වගේ අර වීදුරුවක් දාලා ඒක යට මේ නෝට්ටු දාලා තියෙනවා. වෙන උදාහරණයක් නිකන් ඕගොල්ලන්ගේ මේස උඩ වීදුරු කුට්ටියක් තිබ්බත් ඕගොල්ලෝ මේස උඩ වීදුරු කුට්ටියක් තිබ්බත් නිකන් හිතන්න ඕගොල්ලෝ මේස මොකක් හරි සලකුණක් දාපු එකක් ඕක තමයි ප්‍රැක්ටිකල් එකටත් ගන්නෙ මොකක් හරි එකක් සලකුණක් දාලා ඕකට උඩින් වීදුරු කුට්ටියක් තියෙනවා මේකට උඩින් වීදුරු කුට්ටියක් තිබ්බහම මෙන්න මේ සලකුණ ඉස්සිලා පේනවා මේ සලකුණ ඉස්සිලා පේනවා කොට ඉන්න කවුරු හරි මෙන්න මේ සලකුණ ඉස්සිලා පේනවා ෂාන් දැනුයි පටන් ගත්තේ මේ දැනුයි පටන් ගත්තේ ෂාන් මේ බොරුවට මයික් වැඩ නැහැ කියන්න එපා ඈ අද කතා කරන්න එතකොට මොකක් හරි සලකුණක් දාපු එකක් උඩින් වීදුරු කුට්ටියක් තිබ්බට පස්සේ ඒ වස්තුව ඉස්සිලා පේනවා මෙහෙමනේ අන්න ඒ වගේ මොකක් හරි වීදුරු කුට්ටියක් මේකේ වර්ධනාංකය මම n කියලා ගන්නම් මොකක් හරි වීදුරුවක් තියෙද්දි ඒකට පල්ලෙහායින් මොකක් හරි වස්තුවක් තියෙන අවස්ථාවක් නිකන් හිතන්න ඕගොල්ලන්ගේ මේ සුඩ මොකක් හරි සලකුණක් දාපු එකක් තියෙනවා ඒකට උඩින් මෙන්න මේ වගේ වීදුරු කුට්ටියක් තියෙනවා මෙන්න මේ වගේ වීදුරු කුට්ටියක් තියෙනවා අපි උඩ ඉඳලා නිරීක්ෂණය කරද්දී අපිට මේ වස්තුව පේන්නේ ලං වෙලා ඒ කියන්නේ මේ ඉහළට ඉස්තිලා පේන්නේ අර අපි කලින් එකෙත් කතා කරේ එහෙමනේ අපි මොකක් හරි වතුරේ මේක වතුර නම් ජලය නම් මේක වාතයේ ඇතුලේ මාළුවෙක් ඉඳී මේ ජලය ඇතුලේ මාළුවෙක් ඉඳී අපිට පේනවනේ මේ මාළුවා ඇත්තටම ඉන්නේ සත්‍ය ගැඹුර මේක වුණාට අපි උඩ ඉඳලා බලද්දි අපිට පේන්නේ මාළුවා ලං වෙලා වගේනේ මාළුවා ඉහළට ඉස්තිලා වගේ පේන්නේ මෙන්න මේ අවස්ථාවේදී තන්නේ concept එකම එනවා ඒ කියන්නේ මැදට මොකක් හරි ගහනතර මාධ්‍යයක් ආවහම මෙන්න මේ වස්තුවත් ඉස්තිලා පේන්නේ ඒකෙදි අපි දැන් සත්‍ය ගැඹුර මේක ගත්තොත් අපිට පේන්නේ මෙන්න මේ හරියෙන් වගේ තමයි වස්තුව හැදිලා පේන්නේ මේ ඉමේජ් එකේ කියන්නේ මේ වස්තුව පේන්නේ මං ඒකේ දුර ලකුණු කරගන්නම් d කියලා ඉස්සෙන දුර d කියලා දැම්මොත් මේකෙදිත් අපිට එන්නේ සමීකරණේ අර සමීකරණෙම තමයි d සමානයි t වතාවක් එක ඍණ එක බෙදීම n මෙන්න මේ සමීකරණෙම තමයි අපිට එන්නේ දැන් ඕකෙදි මේක ආයෙ ලියන්න හේතුව තමයි දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන ඉඳලා තියෙන දුර අදාළද කියලා ඒ දුර වැඩක් නැහැ අපිට වැදගත් වෙන්නේ මේ වීදුරු කුට්ටියේ ඝනකමයි මේ t කියන එකයි මේකේ වර්ධනාංකය විතරයි ඒකෙන් අපිට පුළුවන් දෘශ්‍ය විස්ථාපනය හොයන්න පොඩ්ඩක් ඉන්න මේ කෝල් එකක් එනවා හලෝ කියන්න ඔව් කියන්න
ඔව් ඔව්. එහෙම කරන්නේ. ඔව් ඔව්. හරි හරි. හරි මේකෙදී අර කන්සෙප්ට් එකම තමයි තියෙන්නේ. අරකේ වගේ මේකෙදි වැදගත් වෙන්නේ මේ වීදුරු කුට්ටියේ ඝනකමයි මේකේ වර්ධනාංකය විතරයි. ඒකෙන් අපිට හොයාගත්ත හැකි මේක කොච්චරක් ඉහළට විස්ථාපනය වෙනවද කියලා. දන්න මොකක් හරි ඒකේ තේරුම් නැති එකක් තියෙනවද? දනුල ඉන්නව නේද? අයියේ ඔය මේ චුට්ටක් ආයි කියලා දෙන්න බැරිද මේ ලැප් එකේ බැටරි බැස්සා. ආයේ කිව්වොත් දැන් මොකක් හරි මාධ්‍යයක් අපි ගමු මෙහෙම. සරලම අයිඩියා එක මොකක් හරි වීදුරු කුට්ටියක් තියෙනවා T උස. මේකේ වර්තනාංකය n. මේකට පල්ලෙහැයින් මොකක් හරි එකක් තිබ්බොත් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් එකක් කියන්නේ වස්තුවක් තිබ්බොත්. වස්තුවක් කියන්නේ නිකන් හිතන්න සලකුණක් වගේ කතිරයක් දාලා තිබ්බා කියලා. අපි උඩ ඉඳන් බලද්දී අපිට මේ කතිරේ ඉස්සිලා පේන්නේ. මේ කතිරේ ඉස්සිලා පේන්නේ. මෙන්න මෙහෙම උඩට විස්ථාපනය වෙලා පේන්නේ. මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට වස්තු මේ ප්‍රතිබිම්බේ පේන්නේ. මේ වගේ තැනකින් තමයි ප්‍රතිබිම්බේ පේන්නේ. ඒ කියන්නේ මම ඒකට අර උදාහරණයකට කිව්වේ ඕගොල්ලන්ට අර දැන් ඕගොල්ලෝ කඩවල් වලට ගියාම හරි නැත්නම් ගෙදරදී වුණත් ඕගොල්ලන්ට කරලා බලන්න පුළුවන් මේසේ උඩ මොකක් හරි කතිරයක් දාපු කොලයක් තියන්න. කතිරයක් දාපු කොලයක් තියන්න. මේක තමයි මේ ඉස්කෝලේ පළවෙනි ප්‍රැක්ටිකල් එක. ආලෝකයේ පළවෙනි ප්‍රැක්ටිකල් එක තියෙන්නේ මම මේ දැන් කියන එකම තමයි. ඉස්කෝලේදී ආලෝකයේ ප්‍රැක්ටිකල් කරද්දී පළවෙනි ප්‍රැක්ටිකල් එක තමයි මේ දැන් කියන එක. ඒ ප්‍රැක්ටිකල් එක කරන්නේ කඩදාසියක කතිරයක් දානවා. කඩදාසියක කතිරයක් දාලා ඒ කතිරේ උඩින් වීදුරු කුට්ටියක් තියෙනවා. මේ කතිරේ උඩින් වීදුරු කුට්ටියක් තියෙනවා. එතකොට මෙන්න මේ කතිරේ ඉස්සිලා තමයි අපිට පේන්නේ. මෙන්න මේ කතිරේ ඉස්සිලා පේන්නේ. ඒ කියන්නේ කතිරේ ඉස්සිලා පේනවයි කියන්නේ දැන් ඇත්තටම සත්‍ය වශයෙන්ම කතිරේට තියෙන දුර මේකනේ. ඇත්තටම කතිරේට තියෙන දුර මේක. අපි දන්නවා වර්තනාංක සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර අපිට මැනගත්ත හැකිනේ වීදුරු කුට්ටියේ. මේ ඉස්කෝලේ පළවෙනියටම කරන ප්‍රැක්ටිකල් එක. සත්‍ය ගැඹුර අපිට මැනගත්ත හැකි. සත්‍ය ගැඹුර කියන්නේ මේ වීදුරු කුට්ටියේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර. සත්‍ය ගැඹුර මැනගත්ත හැකි. දෘශ්‍ය ගැඹුර කියන්නේ දැන් කඩදාසියක් තියලා කඩදාසියේ කතිරයක් දාලා තියලා මේස උඩ ඒක උඩින් වීදුරු කුට්ටියක් තියෙනවානේ. වීදුරු කුට්ටියක් තියලා ඒක උඩින් බලද්දි මෙතන උඩින් බලද්දි කතිරේ පේන්නේ මෙන්න මේ වගේ තැනක තියෙනවා කියලා. අපිට මෙන්න මේ වගේ තැනක තියෙනවා කියලා පේන්නේ. අපිට මේ ගැඹුර මැනගත්ත හැකි. ඔය ප්‍රැක්ටිකල් එකේදී චලන වික්ෂේපාවිතයෙන් මෙන්න මේ ගැඹුරත් හොයා ගන්නවා. ඒතර සත්‍ය ගැඹුරක් දන්නවා, දෘශ්‍ය ගැඹුරක් දන්නවා. ඒකෙන් වීදුරුවේ වර්තනාංක හොයාගන්න පුළුවන්. ඔය ඉස්කෝලේ පළවෙනි ප්‍රැක්ටිකල් එක කරන්නේ ඕක. මම ඕනම් තව ටිකකින් ප්‍රැක්ටිකල් නෝට් එකක් මම මේ ටයිප් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් නෝට් එකක් දෙන්නම් මම ලබන සතියේ. ආලෝකය එකයි දෝලන එකයි ඒ ඔක්කොම මේ ටයිප් කරලා print කරලා තියෙන්නේ. මේ අන්න ඒ වගේ concept ඒකම තමයි මෙතන තියෙන්නේ. මොකක් හරි වස්තුවක් යටින් තිබ්බහම ඒක ඉහළට විස්ථාපනය වෙලා පේනවා. ඒ අනදුර අපි D වගේ දාගමු.
මේ ඩීට එන්න ප්‍රකාශයේත් අර කලින් ආපු ප්‍රකාශෙම තමයි. ටී වතාවක් එක ඍණ එන්න. එක ඍණ එක බෙදීමෙන් මේක තමයි ප්‍රකාශය. මෙන්න මේ විස්ථාපනය වෙන ප්‍රමාණය අපිට මැනගත්ත හැකි. ඒ කියන්නේ අපිට ওই ගාණකිද නම් ගාණකේ කියයි මෙන්න මේ මාධ්‍ය ඝනකම t කියලා දෙයි මේකේ වර්තනාංකය දෙයි විස්ථාපනය වෙන ප්‍රමාණයයි අපේ වස්තුව විස්ථාපනය වෙන ප්‍රමාණය අන්න ඒකට මේ සමීකරණය දාලම තමයි ගන්න තියෙන්නේ. එච්චරයි සරල දෙයක් තියෙන්නේ. හරි අපි ඒකේ මාතෘකාව ලියාගමු. මාතෘකාව ලියාගන්න ගහන මාධ්‍යයක් හරහා වාතය තුල පවතින වස්තුවක් නිරීක්ෂණයේදී සිදුවන දෘශ්‍ය විස්ථාපනය ඒ කියන්නේ මම ඕගොල්ලන්ට මේකේ අයිඩියා එකක් කිව්වා නිකන් හිතන්න පොළවේ කූඹියෙක් හරි මොකක් හරි හිතන්න පොළවේ මොකක් හරි කූඹියක මොකක් හරි සලකුණක් තියෙනවයි කියලා අපිට පුළුවන් වීදුරු කුට්ටියක් මෙහෙම තියලා බලද්දී අපි මෙහෙම වීදුරු කුට්ටියක් අල්ලලා මෙතනින් බලද්දී අපි මෙහෙ ඉඳලානේ බලන්නේ උඩින්නේ බලන්නේ මෙන්න මේ කූඹියා වගේ එක්කෙනා ඉහළට විස්ථාපනය වෙලා පේනවා දෘශ්‍ය විස්ථාපනය. දැන් මාතෘකාව කිව්වෙත් ඒකනේ. ගහන මාධ්‍යයක් හරහා මේකනේ ගහන මාධ්‍ය. ගහන මාධ්‍යයක් හරහා වාතය තුල පවතින මේ අපි බලන්නේත් වාතයේ ඉඳලා. මේ මෙහෙත් තියෙන්නේ වාතය. බලන්නේ වාතයේ මැද තියෙනවා ගහනතර මාධ්‍යයක්. අපි බලන මැද තියෙනවා ගහනතර මාධ්‍යයක්. පවතින වස්තුවන් නිරීක්ෂණය කරද්දී සිදුවන දෘශ්‍ය විස්ථාපනය. මේකනේ දෘශ්‍ය විස්ථාපනය D කියලා දාගත්තේ. අන්නේ දෘශ්‍ය විස්ථාපනයට තමයි ප්‍රකාශනය. ඒකට ඉන්නේ අර අපි කලින් හදාගත්ත ප්‍රකාශනයම තමයි. මෙන්න මේක. ලියා ගන්නකො මේක. රූපය ඇදලා සමීකරණ ලියා ගන්නකො. හරිද දන්වල ලියලි ඉවරද? ලියලි ඉවරන ගමන් කියන්න
හරිද නන්දු ලියන ඉවරද? ඔව් අයියා හරි. ඒක මේ තේරුම් නෑ වගේ ඒක ඒ කියන්නේ ඒක සරල දෙයක් තියෙන මොකක් හරි වාතයේ ඉඳලා අපි මැදට මොකක් හරි වීදුරු කුට්ටියක් තියලා බලද්දි ඒක ඉස්තිලා පේනවා. හරි ඒක තේරුණා. හරි ඊළඟ එකත් මෙන්න මේ concept එකෙන්ම යන එකක්. හිතන්න මාධ්‍ය කිහිපයක් තියෙනවා. මාධ්‍ය කිහිපයක් තියෙනවා. මාධ්‍ය කිහිපයක් තියෙද්දී අපි ගමු මාධ්‍ය තුනක් වගේ තියෙනවායි කියලා. මාධ්‍ය තුනක් වගේ තියෙද්දී මම දාගන්නම් මෙයාට N1 මේ මාධ්‍ය N1 මෙයා N2 මෙයා N3 මෙන්න මේ වගේ දාගන්නම්කො මම N3 අපි දාගමු මෙතන තව වාතයේ ඉඳලා බලන්නේ මෙන්න මෙහෙම මෙතන තියෙන්නේ වාතය මෙහෙම බලද්දී දැන් අපිට අර කලින් එකේ නම් ආයේ මොකක්ද කලින් එකේ තිබ්බේ මෙහෙම එකක් නේ නිකන් ජලය තිබ්බා උඩ වාතය තිබ්බා මොකක් හරි පල්ලෙහා වස්තුවක් තිබ්බහම අපි කිව්වා මේ සම්පූර්ණ උස කීයද අපි මේ සම්පූර්ණ උස දාගත්තේ අපි සම්පූර්ණ උස දාගත්තා මේ සම්පූර්ණ උස t කියලා දාගත්තා ඉහළට විස්ථාපනය වෙලා පේන එක d කියලා දාගත්තා මෙහෙම දාලා අපි ප්‍රකාශනයක් ගත්තනේ d සමානයි t වතාවක් 1 ඍණ n කියලා මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ගත්තනේ මේක හදාගත්තේ අර සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන එකට දාලා නෙවෙයි වර්තනාංග සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුරට දාලා තමයි මේ ප්‍රකාශනය ගත්තේ සත්‍ය ගැඹුර t දෘශ්‍ය ගැඹුර කියන්නේ මේකනේ දෘශ්‍ය වෙන ගැඹුර t ඍණ d දාලා මේකෙන් d යුක්ත කරා ඒකෙන්නේ මේ සමීකරණය ගත්තේ මේ ගිය සතියේ පාර්ට් එකක් කියන්නේ නැහැ ඔයගොල්ලෝ ගිය සතියේ වීඩියෝ එක බලලා තියෙන්න ඕනේ එතකොට මාධ්‍ය කිහිපයක් තිබ්බොත් හිතන්න දැන් මේ වගේ තැනක සලකුණක් තියෙනවා මාධ්‍ය දෙක තුනක් තියෙනවා මාධ්‍ය කිහිපයක් තිබ්බත් මෙයා ඉහළට විස්ථාපනය වෙනවා මාධ්‍ය කිහිපයක් තිබ්බත් මෙයා ඉහළට විස්ථාපනය වෙනවා අපි මේ විස්ථාපනය වෙන ප්‍රමාණය d කියලා ගමු හැම එකෙම ගත්තේ d නේ අපිට මේකෙත් සමීකරණ එන්නේ අර කලින් සමීකරණෙම තමයි කලින් සමීකරණෙම කියන්නේ අපිට පුළුවන් d සමානයි d1 ධන d2 ධන d3 මාධ්‍ය තුනක් තියෙනවානේ ඊට පස්සේ එක එක්කෙනාට වෙන වෙනම ආදේශ කරනවා මම මේ මාධ්‍යයේ පළල ගන්නම් t1 මේක t2 මේක t3 මේවා තනිකර තියරි මේවා කටපාඩම් කරලා යන්න වෙන්නේ එතකොට අපි මුලින්ම ලියනවා මෙයාගේ d1 n1 මාධ්‍ය d1 එක ලිව්ව හැකි t1 වතාවක් 1 ඍණ 1 බෙදීම n1 ධන t2 වතාවක් 1 ඍණ 1 බෙදීම n2 ධන t3 වතාවක් 1 ඍණ 1 බෙදීම n3 දැන් මේවා එහෙම ඔප්පු කිරීම අර සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුරෙන් ගන්න බෑ. ඒ කියන්නේ මේකේ නම් අපි ඔප්පු කිරීම හදාගත්තනේ ජලයේ ඉඳලා වාතයට යද්දී මේ ඔප්පු කිරීම අපි හදලා ගත්තනේ සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර දාලා. මේකේ එහෙම එකක් කරන්නේ අපි. මේකෙදි එහෙම එකක් කරන්නේ මේකේ සත්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර ඒවා දාන්නේ මේකේ කෙලින්ම එකකට අපි දන්නවනේ ලියන්න. ඒ ඔක්කොම ටික එකතු කරනවා. එතකොට එනවා මුළු දෘශ්‍ය විස්ථාපනය. අන්න එහෙම එකක් තියෙන්නේ.
අර කලින් එකේන ඔප්පු කරලා ගත්තනේ මේක ඔප්පු කිරීමක් නැහැ. මේක තමයි සමීකරණය. මාධ්‍ය කිහිපයක් තිබ්බොත් මාධ්‍ය කිහිපයක් කියන මාධ්‍ය දෙකක් තිබ්බත් මාධ්‍ය දෙකක් තිබ්බත් දැන් මෙතන n3 නැතුව තිබ්බ කියලා හිතන්න මෙහෙම කෑල්ලක් තිබ්බේ නැති වුණොත් මෙතන වාතය තිබ්බේ කියලා හිතන්නකෝ. එහෙම වුණොත් n1ටයි n2ටයි ලියනවා. මෙන්න මෙහෙම කෑල්ලක් නැති වෙනවා. මාධ්‍ය දෙකක් තිබ්බොත් එක මාධ්‍යයක් තිබ්බොත් එක මාධ්‍යයක් තිබ්බොත් කියන්නේ මේ වගේ ජලයයි වාතයයි වගේනේ. එක මාධ්‍යයක් තිබ්බොත් එකයි. අන්න එහෙම. ඒකේ මාතෘකාව ලියාගන්න මාධ්‍ය කිහිපයක් ඔස්සේ වස්තුවක් නිරීක්ෂණයේදී සිදුවන දෘශ්‍ය විස්ථාපනය හරි මේක ඉක්මනට ඇඳලා ලියා ගන්නකො අයියේ ඔව් කියන්න ඔය සමීකරණ හැදෙනේදී අහනවාද එක්සෑම් එකට මේ සමීකරණයද නෑ ඕවා නේ අර කලින් ලිව්වේ අපි මේ මේකද දෘෂ්ටි විස්ථාපනය අන්න හරි ඔව් දැන් ඒකේ තියෙන ඔප්පු කරන විදිහ අහන්නත් පුළුවන් අර මම ඕගොල්ලන්ට අර එදා මතකද දුණු වල එකක් කියා දුන්නා ඕගොල්ලන්ට ගම්පහ කලේ නෑ දුණු වල එකක් අන්න ඒක කියලා මම ඕගොල්ලෝ කිව්වනේ කියා දුන්නේ නැහැ කියලා දැන් අර 2016 හරි 18 හරි එසේ ගානට තියෙන්නේ අන්න ඒ ඔප්පු කිරීම. එතකොට එසේ ගාන හදන්න ඒ ඔප්පු කිරීම දන්නේ නැත්නම් හදන්න බෑ. ඕන්න මම දැන් මේ මට තව ටිකකින් මැසේජ් එකක් දාන්න අපි එසේ ගාන හදමු. හදමු කියන්නේ මේ මං හදලා පෙන්නන්නම්. මේ එතකොට ඒ ඔප්පු කිරීම ඕනේ අර අපි දුණු වල කරේ අර F1 F සමානයි F1 ධන F2 දාලා අර සමක මේ සමාන්තරගතයි ශ්‍රේණිගතයි කියලා. අන්න ඒ වගේ ඉතින් මේ ඔප්පු කිරීමුත් එන්න බැරි නෑ. මේ කොහොමත් එනවා ඉතින් මේ ඔප්පු කිරීම මේක නම් අමාරු නෑනේ. සත්‍ය කැමර බෙදීම දෘශ්‍ය කැමර දාන්න තියෙන්නේ. මේ ඔප්පු කිරීම අමාරු නෑ. n සමානයි සත්‍ය කැමර t කියලා දාගත්තා. දෘශ්‍ය විස්ථාපනය අපි d කියලානේ දාගන්නේ ඉහළට විස්ථාපනය වෙන ප්‍රමාණය. ඒක දාලා ආදේශ කරන්න තියෙන්නේ. ඊට පස්සේ d එක සුළු කරන්න. මේක මෙහෙට ගියාම nt ඍණ nd සමානයි t වෙනවා. d නේ සුළු කරන්න ඕනේ n මේ පදේ මෙහෙට යවලා මේ පදේ මෙහෙට ඇවිල්ලා t එක එළියට අදින්න. ඒක සුළු කිරීම නම් පුළුවන්. හරිද ලියන ඉවරද? ඉක්මනට ලියන්න.
හරිද දන්නු ලියලා ඉවරද? ඕ ඉවරයි. හරි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ඊළඟට අපිට තියෙනවා දැන් අපි ගමු මේකත් ඔප්පු කිරීමක්ම තමයි මේකෙදි අපි සලකමු ආලෝක කිරණයක් මෙහෙම එනවා. ආලෝක කිරණයක් මෙහෙම පතිත වෙනවා. මොකක් හරි මාධ්‍යයකට. සමාන්තරවම පතිත වෙන්න ඕනේ. මං ගන්නම් මේකෙදි මෙයා n1 නෑ මම මෙයා n2 මෙයා n1 කියලා ගන්නවා. හරිද? දැන් මෙහෙම ආලෝක කිරණයක් පතිත වෙනවා. මෙහෙම ආලෝක කිරණයක් පතිත වෙනවා. දැන් අපි නිකමට හිතමු n1ට වඩා n2 විශාලයි. ඒ කියන්නේ n2 ගහනතර මාධ්‍යයක්. n2 ගහනතර මාධ්‍යයක් වුණොත් මොකද වෙන්නේ? n2 ගහනතර මාධ්‍යයක් වුණොත් n2 ගහනතර මාධ්‍යයක් වුණොත් මෙහෙම අභිලම්බයෙන් කොහෙටද නැවෙන්නේ කිරණේ? ගහනතර මාධ්‍යයක් වුණොත් අභිලම්බයේ දෙසටනේ කිරණේ නැවෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් කෙලින්ම යන්නේ නැහැ කිරණේ. දැන් යන හරියට ගත්තොත් කෙලින්මනේ කිරණේ යන්න ඕනේ. කෙලින්ම යන්නේ නැහැ. අභිලම්බය දෙසට නැවෙන්නේ. අභිලම්බය දෙසට නැවෙනවා. ඇයි විරලතර මාධ්‍යකින්ලා ගහනතර මාධ්‍යයකට යද්දී අභිලම්බය දෙසටනේ නැවෙන්නේ. එන්න මේ රූපේ මම දැන් දාගත්තා. අභිලම්බය දෙසට නැවෙනවා. එතකොට දැන් මෙහෙම එන කිරණේ අභිලම්බය දෙසට නැවෙනවා. මෙහෙම ඇවිල්ලා අභිලම්බය දෙසට නැවිලා යනවා. අපි එදා ඉගෙන ගත්ත මතකද තරංග පෙරමුණු කියලා දෙයක්. තරංග පෙරමුණක් කියන්නේ දැන් මෙහෙම තරංගයක් ගමන් කරනවා නම් මෙහෙම තරංගයක් යනවා නම් පෙරමුණක් කිව්වේ මොකද්ද? තරංගයට ලම්බකව ශීර්ෂය හරහා අඳින රේඛාවනේ තරංග පෙරමුණක් කිව්වේ. මේවට තමයි තරංග පෙරමුණු කිව්වේ. තරංග පෙරමුණු. තරංග පෙරමුණු. පෙරමුණු දෙකක් අතර පරතරය කීයද? ලැම්ඩානේ. මෙන්න මේවා ගිය සතියේ ලිව්ව පොයින්ට් ඈ. මේ මම නිකන් ආයෙ මතක් කරේ. එතකොට දැන් මෙතනදි ගත්තත් මේකෙදිත් එන්නේ මෙහෙම තරංගයක්නේ. මෙහෙම තරංගයක් එන්නේ. දෙකේම එන්නේ තරංගයක්නේ. මෙන්න මෙහෙම තරංගයක් එන්නේ. ඇවිල්ලා මෙතනදිත් මෙහෙම වෙලා ආයෙ මේ පැත්තට හැරිලානේ යන්නේ. මේකෙදිත් ආයෙ හැරිලා යන්නේ. මෙහෙම හැරිලා යන්නේ. දැන් මම තරංගේ මෙහෙම අර සයින් ආකාරය අඳින්න නැතුව මම පෙරමුණු වලින් අඳිනවා. තරංග පෙරමුණක් කියන්නේ මොකද්ද? මේ තරංගෙට ලම්බකව අඳින රේඛාවනේ. මේ තරංගෙට ලම්බකව අඳින රේඛාව. මෙන්න මෙහෙම අඳිනවා. තරංගෙට ලම්බකව අඳිනවා. දැන් මෙතන ලැම්ඩා නම් මෙතනත් ලැම්ඩානේ. මේ තරංගායාම දුරවල් සමාන වෙන්න ඕනේ. එතකොට මේකට සමාන දුරකින් මම මෙහෙනුත් තව ඉරක් ඇද ගන්නවා. ඊට පස්සේ
ඊට පස්සේ දැන් තරංග පෙරමුණක් කිව්වේ මොකද්ද? තරංගයට ලම්බක වඳින එකනේ. දැන් මේ ඉර කෙලින්ම මෙහෙට දික් වෙන්න විදිහක් නැහැනේ. මොකද මේ තරංගෙට ලම්බකයක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම ඇඳෙන්න ඕනේ. මේකත් මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇඳෙන්න ඕනේ. එහා කෙළවරේක් ගත්තොත් මෙහෙම මේ දුරවල් සමාන වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඇඳෙන්න ඕනේ. එතකොට දැන් ගත්තොත් මේක මෙතන ලම්බකයි. මේක මෙතන ලම්බකයි. මේකත් මෙතන ලම්බකයි. මේ හැමතැනම ලම්බකයි. මෙතනත් ලම්බකයි. මෙතන ගත්තොත් මේ තරංගෙ මේ තරංගෙට ලම්බකයි. මේකත් ලම්බකයි. මේ ඔක්කොම ලම්බක වෙන්න බෑ. දැන් මේකේ ගත්තොත් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් පතන කෝණය කොහොමද ලකුණු කරන්නේ? i අකුරෙන්නේ. මම මේක දාගන්නවා i කියලා. මේක මම i කියලා දාගන්නවා. අපි නිර්ගත වෙන එක වර්තනයෙන් අනුදුර වෙන වර්තන කෝණය r කියලා දාගන්නේ සාමාන්‍යයෙන්. එතකොට මෙතනත් i මෙතනත් r. මෙහෙම ලකුණු කරන්නේ. මම දාගන්නම් මෙතනට සංකේත මම මෙතන දාගන්නම් මේ පොයින්ට් එක a කියලා. මේ පොයින්ට් එක දාගන්නම් b කියලා. මේක a මේක a මේක b කියලා මම දාගත්තා. ඊට පස්සේ දැන් අපි කිව්වා මෙහෙම ගත්තොත් මෙහෙම පෙරමුණක් ඇන්දොත් පෙරමුණු දෙක අතර පරතරය ලැම්ඩා කිව්වනේ. දැන් අපි මේ කළු පාටින් මේ තද ඉරෙන් ඇඳලා තියෙන්නේ මෙන්න මේ ඇඳලා තියෙන තරංග පෙරමුණුනේ. මේ ඇඳලා තියෙන තරංග පෙරමුණුනේ. මේවා අතර පරතර අපිට දාගන්න පුළුවන් ලැම්ඩා කියලා. මම ලැම්ඩා කියලා දාගන්නවා. එතකොට මේ පරතරේ අපිට පේනවා මේක මම දාගන්න ලැම්ඩා 1 කියලා. මේක ලැම්ඩා 1 කියලා දාගන්න. බැලූ බැල්මට පේනවනේ මේ පරතරේ වෙනස් කියලා. ඒක මම ලැම්ඩා 2 කියලා දාගන්නවා. මෙතන ලැම්ඩා 2. දැන් මේ දෙක අතර පරතරේනේ මම ලැම්ඩා 1 කියලා දාගත්තේ. මේ ත්‍රිකෝණය ගත්තොත් එතකොට මේ දිග කීයද? මේ දිගත් ලැම්ඩා 1. මේ දිගත් ලැම්ඩා 1. මේ දිගත් ලැම්ඩා 1. මෙතන i නම් මෙතන 90 නම් මෙතන කීයද? 90 ඍණ i වෙන්න ඕනේ. 90 ඍණ i. එහෙනම් දැන් මේකත් අංශක 90යිනේ. මෙතනත් අංශක 90යිනේ. එහෙනම් මේ කෝණේ කීයද? ඒකත් වෙන්න ඕනේ මොකද්ද? ඒකත් i වෙන්න ඕනේ. මේ පාදේ මම දාගත්තා ab කියලා. ආයේ මෙතන ගත්තොත් මම මෙතන ලැම්ඩා 2 කියලා දාගත්තේ. මෙතන ලැම්ඩා 2 කියලා දාගත්තේ. එතන ලැම්ඩා 2 නම් උඩත් ලැම්ඩා 2 වෙන්න බෑ. දිගවල් සමානනේ. තරංගායම සමාන. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයට ගත්තොත් මේ දුරත් ලැම්ඩා 2. මේ දුරත් ලැම්ඩා 2. ඊට පස්සේ දැන් මම දාගත්තා මෙන්න මෙතන r කියලා. මෙතන r කියලා දාගත්තා. මෙතන r නම් මෙතනත් අංශක 90යිනේ. මේ කෝණය මොකද? 90 ඍණ r වෙනවා. 90 ඍණ r වෙනවා. ආයෙ ගත්තොත් මේ අභිලම්බයේ අතුරු මුහුණටත් එක්ක හදන කෝණෙත් 90යිනේ. මෙතන ආයෙ r වෙනවා. මෙතන ආයෙ r වෙනවා. දැන් අපිට පුළුවන් දැන් මේක ලකුණු කරපු විදිහ ඔයගලන්ට බලමු ආයෙ තේරුම් නැති වුණොත් මම කියා දෙන්නම් ලකුණු කරපු විදිහ. අපි දැන් දන්නවා සාමාන්‍ය විදිහට සමීකරණ ලියන්න කොහොමද දන්නේ? අපි සාමාන්‍ය විදිහට ලියන්නේ මොකද්ද? මේකේ වර්තනාංගේ වතාවක් මේ උඩ මාධ්‍ය වර්තනාංගේ වතාවක් ඒකේ sin අගය. ඒක sin i කියලා අපි දාගත්තේ. sin i සමානයි n2 වතාවක් sin r කියලා දාගත්තේ. මේකේ කෝණය. මේකෙදි n වතාවක් ඒකේ වර්තනාංගේ වතාවක් පතන කෝණය සමානයි මේකේ වර්තනාංගේ වතාවක් ඒකේ කෝණය. ඒක අපි r කියලා දාගත්තේ. දැන්
මේක n1 වතාවක් sin i නේ. sin i කියන්නේ මෙතන දැන් කෝණේ මං i කියලා දාගත්තා. sin කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් මේක ත්‍රිකෝණයන්නේ මෙතන තියෙන්නේ. මේ ත්‍රිකෝණයන්නේ. sin කිව්වහම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට λ1 බෙදීම ab සමානයි n2 වතාවක් sin r කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. λ2 වතාවක් බෙදීම ab. ඇයි මේකත් ත්‍රිකෝණයන්නේ? එතකොට මේ ත්‍රිකෝණයට දැම්මහම λ2 වතා බෙදීම ab. මේකෙන් අපිට සමීකරණ එනවා. ab ට ab කැපිලා n1 λ1 සමානයි n2 λ2. n2 λ2. මේක පාඩම් කරගන්න ඕන සමීකරණය. මේක කටපාඩම් කරගන්න ඕන සමීකරණය. ඊළඟට තියෙන්නේ අපි ඉගෙන ගත්ත මුලින්ම මාධ්‍යකින් මාධ්‍යයට ගමන් කරද්දී සංඛ්‍යාතය වෙනස් නොවේ. ආයි අපි මෙතනදිත් ලියාගමු සංඛ්‍යාතය වෙනස් නොවේ. මාධ්‍යකින් මාධ්‍යයට ගමන් කිරීමේදී සංඛ්‍යාතය වෙනස් නොවේ. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්නම් සමීකරණය මොකද? v සමානයි f ලැම්ඩා. ලැම්ඩා වෙනුවට අපිට දැම්ම හැකි v බෙදීම f. මම මේ සමීකරණයට ආදේශ කරනවා. n1 වතාවක් λ1 වෙනුවට මම දානවා දැන් සංඛ්‍යාතයේ නියතයක්නේ. සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැහැ මාධ්‍යකින් මාධ්‍යයට යද්දී. දැන් ලැම්ඩා කියන එක හැබැයි වෙනස් වෙලා. ලැම්ඩා මෙතන λ1 මෙතන λ2. මෙතන λ1 මෙතන λ2 කියන්නේ මේ තරංග ආයාම වෙනස් වෙලානේ. තරංග ආයාම වෙනස් වෙලා. දැන් මේකේ සංඛ්‍යාත නියත නම් අපිට එනවා λ සමානුපාතිකයි වේගෙට කියලා. ඒ සංඛ්‍යාත නියතයක්නේ. එහෙනම් ලැම්ඩත් එක්ක වේගය වෙනස් වෙනවා. එතකොට මෙතෙන්ට අපි ආදේශ කරනවා v1 කියලා. ආයේ n2 වතාවක් v2. මෙන්න මේක තමයි ඊළඟට ගොඩාක්ම අපිට ගණන් වලට පාවිච්චි වෙන සමීකරණය. n1 v1 සමානයි n2 v2. මේක තමයි වැදගත්ම සමීකරණය. ගොඩාක් වෙලාවට ඒ කියන්නේ 90%ක්ම ඉතින් ඔප්පු කිරීම වෙන්නේ නැහැ. ඔප්පු කිරීම වෙන්නේ නැහැ 90%ක්. හැබැයි එසේ ගණන් වලට ඉතින් ඔප්පු කිරීම රිංගවන්න පුළුවන් බැරි කමක් නැහැ. දැන් අපි බලමු දැන් මේ හෙට අනිද්දා ඕගොල්ලෝ 25 උඩ බැච් එකේ අයගේ මේ එක්සෑම් තියෙනවනේ අපි බලමු එසේ පේපරේ මේ පාර ඔප්පු කිරීම තියනවද කියලා. දැන් මම PO එක නම් බැලුවා. PO එකේ ත්‍රිකෝණමිතිය ටිකක් අමාරුයි. ආයේ වර්ග දෙක සුළු වෙන්නේ නැහැ කිව්වා. ආයේ කෙටි ප්‍රශ්න ටික ගොඩක් අමාරුයි කිව්වා. බයෝ නම් මට අහන්න බැරි වුණා. බලමු දැන් හෙට ඇප්ලයිඩ් එකනේ තියෙන්නේ. මේ බලමු ෆිසික්ස් පේපරෙත් බලමු මේ මොන වගේ වෙයිද කියලා. මේ බලලා ඊට පස්සේ අපේ දැන් අර යාන්ත්‍ර විද්‍යාව අනිවාර්යෙන් ටියුට් එකේ තියෙන ගණන් දෙක තුනක් එනවම තමයි. යාන්ත්‍ර විද්‍යාව මම ඔයගොල්ලන්ට ටියුට් එකක් දීලා තියෙන්නේ. ෂුවර් ඇන්ඩ් ෂොට් ඕකෙන් මේ ගණන් දෙක තුනක් එනවා. අපි ඉතින් බලමුකෝ දැන් පේපරේ ආවට පස්සේ මේ එසේ බැලුවොත් එහෙම එසේ ඔප්පු කිරීම එනවද කියලා බලමු ඉතින් අපි. මේ ඔප්පු කිරීම ලොකුවට අහලා නැහැ. සමීකරණ නම් ෂුවර් ඇන්ඩ් ෂොට් පාඩම් තියෙන්න ඕනේ. සමීකරණේ ඔප්පු කිරීම ලොකුවට වෙන එකක් නැහැ. ඒ වුණාට මේ ලියාගන්න මම හිතන්නේ ගම්පහ ලියලා නැතිව ඇති ඔප්පු කිරීම ටික. මේ දන්නේ නැහැ සමහර පන්ති වල ලියලා නම් තිබ්බා. මේ ඔප්පු කිරීමත් ලියාගන්න ඔප්පු කිරීමේ ෂේප් එකේ බලා ගන්න. මොකද එසේ ගානකට ආවොත් අර එකපාරක් හදලා තියෙන හින්දා ඒවලට ඉතින් ගැට ගහ ගන්න පුළුවන්. මෙහෙම රූපයක් ඇඳලා ජීවිතේට හදලා තිබ්බේ නැත්තම් ඉතින් බෑනේ. හරි. දාගමු අපි මාතෘකාව වර්තනාංකය හා තරංග ප්‍රවේගය අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම.
හරි ඉක්මනට ලියා ගන්න මේක. මේ තරංග පෙරමුණු ඇඳලා තියෙන්නේ. මේ තරංග පෙරමුණු මේ ඇඳලා තියෙන්නේ තරංගය. ඕගොල්ලන්ට මතක නැත්තම් දාගන්න ඉතින් මේවත්. මේ ඇන්දේ කඩීරෙන් යන්නේ ඇන්දේ අභිලම්බය. අභිලම්බය මේ රතු පාටියෙන් ඇඳලා තියෙන්නේ අතුරු මුහුණට. ඕගොල්ලන්ට මොනවා හරි තේරුම් නැති ඒවා තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න ඈ මෙහෙම. හරිද ලියලි ඉවරද? ගන්න ලියලි ඉවරද ඒ කෑල්ල? ඇන්දද? නෑනේ. ඉක්මනට අඳින්න. ඔයා නම් කොහොමත් ස්ලෝ ඈ. වෙල් අදින්න ඕනේ අයියේ. ඔව් හැමදාම ලස්සනට අඳිනවා තමයි. පොඩ්ඩක් ඉන්න ෂාන් ඉන්නවද බලන්න ඩේටා ඉවරයි කිව්වා. නෑ නේ ෂාන් නෑ නේ.
හරිද ලියලා ඉවරනේ දන්නල SS එකක් හරි ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් කරේ හරියට මම ඩීල් ඉවරයි හරිද ලියලා ඉවරද දන්නල ලියලා ඉවරද ඕයි හරි මම මේක ටියුට් එක ලබන සතිය දෙන්නම් මේකේ ගණන් ටිකක් හදමු අනිත් දවස් ඉඳලා මම ඕගොල්ලන්ට තව ටික ඉන්ටර්වල් එකක් දෙනවනේ ඉන්ටර්වල් එකේදී A level ගණන් ටිකක් හොයන්නම් 20 ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න 21 22 23 24 ඔය සෙට් එකේ A level ගණන් ටික හදලා දාමු දැන් වෙනකන් මේ ඔව් ඒ ටික හදමු ඔව් ඒ ටික හදමු ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න මේ 10ට ඉන්ටර්වල් එක දෙන්නම් හරි අපි යන් එතකොට ඊළඟ කොටසට ගියොත් ඊළඟට අපිට තියෙන අපි කතා කරානේ මේන්ම අපිට කතා කරන්න තියෙන කොටස් පහක් තියෙනවායි කියලා පළවෙනි එක නම් ඉවරයි පළවෙනි අපි කිව්වේ මේන්ම අපිට කතා කරන්න තියෙනවායි කියලා කොටස් කිව්වේ තල පෘෂ්ඨ ඔස්සේයි ආනත පෘෂ්ඨ ඔස්සේයි කාචයි අක්ෂිදෝෂයි ප්‍රකාශ උපකරණයි කොටස් පහක් තියෙනවා පළවෙනි කොටස ඉවරයි දැන් ඊළඟට පටන් ගන්න තියෙන්නේ ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය කියන එක ලියා ගන්නකො මාතෘකාව ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය මේන්ම මාතෘකාව කොටස් පහයිනේ තියෙන්නේ ලියා ගන්න ආනත පෘෂ්ඨ ඔස්සේ වර්ධනය ආර මේකෙදි දාගත්තනේ ඔයගොල්ලෝ සංඛ්‍යාතය වෙනස් නෙවෙයි කියලා මේ ලිව්වනේ මෙන්න මේවත් ලියා ගන්න මේකේ අර හරියටම ලියා ගන්න මාධ්‍යකින් මාධ්‍යයකට ගමන් කිරීමේදී මාධ්‍යකින් මාධ්‍යයකට ගමන් කිරීමේදී සංඛ්‍යාතය වෙනස් නොවේ අන්න ඒ වාක්‍යෙම ලියලා ඒක තරුවක් දාගන්න මොකද දැන් අපි දැන් විශාකගේ පේපරෙත් මම උගලන්ට එව්වේ මේ විශාකගේ කෙලින්ම ඔය ඕවා තියරි විදිහටම අහනවා MCQ වලට මේ සංඛ්‍යාත වෙනස් නොවේද නැද්ද කියලා කෙලින්ම තියරි එකටම අහලා තියෙනවා එතකොට දැන් ගාණක් හදන්න නම් අපිට වෙලාව යනවනේ දැන් මේ වගේම කටපාඩම් තිබ්බොත් දන්නවා නම් හරි දන්නේ නැත්නම් වැරදි කොහොමද දැන් ගාණක් නම් කොහෙන් හරි අමුණලා හදන්න try එකක් දෙන්නේ නැහැ කිනේ මේවා ඉතින් එවලට හිතලා ගන්න බෑ දන්නේ නැත්නම් දන්නේ නැම තමයි ඉතින්
එහෙනම් මේවා කටපාඩම් කරගන්න ඕනේ. මේක තරුවක් දාලා තියාගෙන ගොඩාක් වෙලාවට MCQ වලට සෙට් වෙනවා මේක. මාධ්‍යකින් මාධ්‍යට ගමන් කරද්දී සංඛ්‍යාතය වෙනස් නොවේ. අන්න ඒක තරුවක් දාලා ලියා ගන්න. හරි. ඊළඟට අපිට තියෙන්නේ ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය. ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය. ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය. ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය. මේකෙදි අපි ආනත පෘෂ්ඨ කියලා ඉගෙන ගන්න ප්‍රිස්ම ගැන. ආනත පෘෂ්ඨ කියලා ඉගෙන ගන්න අපි ප්‍රිස්ම ගැන. ප්‍රිස්මයක් ඇන්දොත් ආනත පෘෂ්ඨ කියලා අපි ඉගෙන ගන්න ප්‍රිස්ම ගැන. ප්‍රිස්මයක් ගත්තොත් මෙන්න මේ වගේ එකක් නේ. මේවනේ ආනත පෘෂ්ඨ. මේවා ආනත පෘෂ්ඨ. ආනත පෘෂ්ඨ විදිහට අපි ඉගෙන ගන්න ප්‍රිස්ම ගැන. මේකෙදි දැන් අපි ගත්තොත් මේකේ නම ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය. දැන් මේක ආනත පෘෂ්ඨයක් නේ. මේකත් ආනත පෘෂ්ඨයක්, මේකත් ආනත පෘෂ්ඨයක්. අපි නිකන් හිතමු මේ පෘෂ්ඨයට අඳින ලම්බකයට කියන්නේ අභිලම්බය කියලා. අරගේ නම් ටිකම තමයි. මේකට කියන්නේ අභිලම්බය. දැන් මොකක් හරි ආලෝක කිරණයක් ආවොත් මෙහෙම ආලෝක කිරණයක් ආවොත් එයා දැන් හරියට ගත්තොත් කෙලින්මනේ යන්න ඕනේ. දැන් එළියේ වාතය ඇතුලේ වීදුරු. ඇතුලේ වීදුරු. එතකොට මොකද වෙන්නේ? අභිලම්බයේ දෙසට නැවෙන්නේ. මෙන්න මේ විදිහට අභිලම්බයේ දෙසට නැවිලා මෙහෙම යනවා. ආයි මෙතනත් දැන් අභිලම්බයක් නේ තියෙන්නේ. මෙතනත් අභිලම්බයක් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේ යන්න ඕනේ කිරණේ දැන් ඉන්නේ මොකද? වීදුරු ඉඳලා වාතයට. වීදුරු ඉඳලා වාතයට එනවා කියන්නේ ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යකට එන්නේ. එතකොට මොකද වෙන්නේ? අභිලම්බයෙන් ඉවතට. මෙන්න මේ වගේ ගමන් මාර්ගයක් තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම යන එකට කියන්නේ. මෙහෙම යන්නේ. මෙන්න මේ කෝණෙට. මෙන්න මේ ත්‍රිකෝණය සෙට් වෙන කෝණෙට මෙන්න මේකට කියනවා ප්‍රිස්ම කෝණය කියලා. මෙතන කෝණයට ප්‍රිස්ම කෝණය කියනවා. ප්‍රිස්ම කෝණය මෙන්න මේ කෝණයට ප්‍රිස්ම කෝණය කියනවා. ඔය ටික තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙන. ආයි ප්‍රිස්ම කෝණය කියනවා. ආයි වර්තක කෝණය කියනවා. වර්තක කෝණය කියනවා. අපි සාමාන්‍යයෙන් මේකේ සංකේතය දාන්නේ කැපිටල් A කියලා. කැපිටල් A කියලා දාන්නේ. ඒ කියන්නේ දැන් මේ මුහුණත් දෙක අතර තියෙන ආනත මුහුණත් දෙක තියෙන්නේ. ආනත මුහුණත් දෙක මේකනේ. මේකයි මේකයි. මේ ආනත මුහුණත් දෙක අතර තියෙන කෝණයට ප්‍රිස්ම කෝණය කියනවා. නැත්තම් මේ ත්‍රිකෝණය වගේ තියෙන එකේ මෙතන කෝණය තමයි ප්‍රිස්ම කෝණය කියන්නේ. හරි. ලියා ගන්න ඒකට මාතෘකාව දාගත්තනේ මේ ලොකු මාතෘකාවක් ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනය. ඒක ලියා ගන්න. ආනත පෘෂ්ඨ ඔස්සේ වර්තනයේ යටතේ අප විසින් අවධානය යොමු කරනු ලබන්නේ ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය සම්බන්ධවයි. හරි. මේ රූප සටහන දාගන්නකො.
මේ රූප සටහන ඉක්මනට දාගන්න. හරිනේ මේ රූප සටහන දාගත්තනේ. හරි. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා පදයක් අපගමනය කියලා එකක්. අපගමනය කියලා එකක්. අපගමනය කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි දැන් ගත්තොත් ආලෝක කිරණයක් පතිත වෙනවා. දැන් මේක අභිලම්බය. මේක අභිලම්බය. ආලෝක කිරණයක් පතිත වෙනවා මෙහෙම. ආලෝක කිරණයක් පතිත වෙනවා මෙහෙම. මම මේකේ කෝණේ දාගන්නම් i කියලා. මේකේ කෝණේ මම i කියලා දාගන්නම්. දැන් ආලෝක කිරණේ මෙහෙම આવොත් කෙලින්ම යන්න බෑ. ආලෝක කිරණ මෙහෙම කෙලින්ම යන්න ඕනේ. අපි ගමු මේක විරලතර මේක ගහනතර. විරලතර ඉඳලා ගහනතරට එද්දී අභිලම්බය දෙසට නැවෙන්නේ. අභිලම්බය දෙසට නැවෙන්නේ. මම මේ කෝණේ දාගන්නම් r වගේ එකක්. r වගේ එකක් දාන්න. අපගමනය කියන එකේ තේරුම දැන් මේ කිරණේ මෙහෙම ආපු කිරණේ කෙලින්ම ආපු මෙහෙම කිරණේ මෙතනින් මෙහෙම කෙලින්ම යන්න ඕනේනේ. කෙලින්ම යන්න නැතුව හැරුණ ප්‍රමාණය. කෙලින්ම යන්න නැතුව හැරුණ ප්‍රමාණයට තමයි අපගමනය කියන්නේ. මෙන්න මෙහෙම හැරුණ ප්‍රමාණයට තමයි අපගමනය කියන්නේ. මම ඒක d වගේ දාගත්තොත් අපගමනය කීයද දැන්? දැන් මේක i කියලා තියෙනවානේ. මෙන්න මේ කෝණේ. මේකට ප්‍රතිමුඛ කෝණ ගත්තොත් මෙන්න මේ කඩිරත් එක්ක මේ මුළු කෝණේ කීයද? ඒකත් i වෙන්න එපා. ඒකත් i. එතකොට d එක මේක නම් මේක d එක නම් d එකයි r එකයි එකතු වෙනානේ i හැදිලා තියෙන්නේ. d ධන r වලින් i හැදිලා තියෙන්නේ. අපිට d කියන එක ගත්ත හැකි i ඍණ r කියලා. i ඍණ r කියලා. ඕක දැන් d ඍණ d සමානයි i ඍණ r. මේක i මෙතන r නම් මේක ගත්ත හැකි d කියන්නේ කීයද? i ඍණ r කියලා. එතකොට මෙන්න මේ කොටස එනවා. ආයෙ ගත්තොත් අපිට දැන් මෙහෙම ගමු. දැන් අපි ගත්තේ විරලතර ඉඳලා ගහනතර මාධ්‍යයකට යද්දිනේ. අපි ඊළඟට යන් බලමු ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට යද්දි. මේක ගහනතර මේක විරලතර. දැන් ආලෝක කිරණයක් මෙහෙම එනවා. ආලෝක කිරණයක් මෙහෙම එනවා. ගහනතර ඉඳලා විරලතරට යද්දී අභිලම්බයේ නිවතට නැවෙන්නේ. මෙන්න මේ වගේ යන්න ඕන. මෙන්න මෙහෙම යන්න ඕන. මම පතනය වෙන කෝණේ i කියලා මාක් කරන්නම්. මෙයා i කියලා මාක් කරන්න. මෙයා කීයද? r වෙනවා. මෙයා r කියලා අපි ලකුණු කරන්න. දැන් d කියන්නේ මොකක්ද? ආපු මාර්ගෙන් මේ එන මාර්ගෙන් හැරෙන ප්‍රමාණයනේ. හැරෙන ප්‍රමාණය.
දැන් මේකේ ගත්තොත් මේකයි නම් ප්‍රතිමුඛ කෝණ ගත්තොත් මේකයි ගත්තොත් මෙහෙමනේ ප්‍රතිමුඛ කෝණ එන්නේ. මෙන්න මේක තමයි i කියලා අපිට දීලා තියෙන්නේ. මේක තමයි i කියලා අපිට දීලා තියෙන්නේ. එතකොට d කියන එක හොයාගන්න ඕනේ කොහොමද? d කියන එක හොයාගන්න ඕනේ r කියන එක්කෙනානේ සමාන වෙලා තියෙන්නේ d ධන i ට. මේකෙදි d එකයි i එකයි සමාන වෙලානේ r ව හැදිලා තියෙන්නේ. මේකෙදි අපිට අපගමනය ගත්ත හැකි r ඍණ i කියලා. කලින් එකේ නම් ආවේ i ඍණ r, මේකෙදි ආවේ r ඍණ i. දැන් ඇයි කලින් එකේ i ඍණ r ආවේ? දැන් මේකෙදි කලින් එකේදී පතනය වන කෝණේ කීයද? 60ක වගේ කෝණකින් පතනය වුණොත් අභිලම්බයේ දෙසටනේ නැවෙන්නේ. අභිලම්බයේ දෙසට නැවෙනවා නම් කෝණේ 40ක් වගේ. ඇයි කෝණේ අඩු වෙනවනේ. එතකොට 60 ඍණ 40. දැන් මේකෙත් අපි එහෙමම හිතුවනම් මේකෙදි පතනය වන කෝණේ 60යි නම් එළියට වර්ධනය වෙලා යන්නේ 80න් වගේ. එතකොට 60 ඍණ 80 ගත්තොත් එහෙම ඍණාගයක් නෙන්නේ. එහෙම නෙමෙයි. දැන් මේකේ තියෙන්නේ r ඍණ i. r කියන්නේ කීයද? 80යි. 80 ඍණ 60. එතකොට 20යි. ධන උත්තරයක් එන්න ඕනේ. එතකොට මේ පාර්ට් එක වැඩක් නැහැ. මෙහෙම තමයි අපගමනය හොයන්නේ. ලියාගන්න ඊළඟට පහත දක්වා ඇත්තේ අපගමනය සොයා ගන්නා ආකාරය. අපගමනය සොයා ගන්නා ආකාරය. අපගමනය සොයා ගන්නා ආකාරයයි. පළවෙනි එකයි මේකයි පල්ලෙහා එකයි ඇඳගන්න. ඇඳගන්න. මේ දෙකම ඉක්මනට ඇඳගන්න. ඔගොල්ලෝ අර උඩ එකේ ලියාගත්තනේ මේ ප්‍රිස්මේ මේ කියන නමුත් දැනගන්න ඕනේ. ප්‍රිස්ම කෝණයයි වර්තක කෝණයයි කියලා. ඒ නම් දෙකක් ලියාගන්න. ප්‍රිස්ම කෝණයයි වර්තක කෝණයයි. හරිද ලියලා ඉවරද?
හරි දනුල ලියලා ඉවරද? අයි විනාඩියක් දෙන්න. හරි අපි යන් දැන් ඊළඟ එකට. ඊළඟට අපිට තියෙන්නේ ප්‍රිස්ම. ප්‍රිස්ම වලින් අපගමනය. දැන් මේ පාඩමේ නමත් ප්‍රිස්මනේ දැන් අපිට ආනත පෘෂ්ඨ ඔස්සේනේ. මේකෙදි අපිට ඔප්පු කිරීමක් කරන්න තියෙන්නේ. අපි දැන් ගමු මෙන්න මෙහෙම එකක්. මේක තමයි දැන් ප්‍රිස්මේ. මේකට පතනය වෙනවා. මේකට පතනය වෙනවා. මේකට පතනය වෙනවා. මෙන්න මේ වගේ කෝණකින් කිරණයක්. මෙන්න මෙහෙම කෝණකින් පතනය වෙනවා කිරණය. මම මේ පතනය වෙන කෝණේ I1 කියලා දාගන්නවා. I1 කියලා දාගන්නවා. දැන් හරියට ගත්තොත් මේ කිරණ කෙලින්මනේ යන්න ඕනේ. මෙන්න මෙහෙම කෙලින්ම යන්න ඕනේ. කෙලින්ම යන්නේ නැතුව ඒ කිරණ මොකද වෙන්නේ? අභිලම්බය දෙසට නැවෙනවා. අභිලම්බය දෙසට නැවෙනවා. ගත්තොත් අභිලම්බය දෙසටනේ නැවෙන්න ඕනේ. ඇයි ඒ අභිලම්බය දෙසට නැවෙන්න ඕනේ? අභිලම්බය දෙසට නැවෙන්න ඕනේ. දැන් මේකේ ගත්තොත් මේ එළියේ තියෙන වාතය. දැන් මේක තියෙන්නේ n කියලා මොකක් හරි මාධ්‍යයක්නේ. n කියලා මොකක් හරි වීදුරුවක් තියෙන්නේ. වීදුරු තියෙන්නේ. එතකොට මේක ගහනතර මාධ්‍යයක්නේ. ගහනතර. එතකොට විරලතර ඉඳලා ගහනතර යද්දි අභිලම්බය දෙසට නැවෙන්නේ. මම මේ කෝණේ දාගන්නම් R1 කියලා. මේ කෝණේ දාගන්නම් මම R1 කියලා. දැන් අපගමනය වුණ ප්‍රමාණය කීයද? අපගමනය වුණ ප්‍රමාණය ගත්තොත් අපගමනය වෙලා තියෙන්නේ මෙන්න මේ ටිකනේ. හැරුණ ප්‍රමාණය වෙන්නේ මෙන්න මේ ටික. මේක මම D1 වගේ දාගන්නවා. හැරුණ ප්‍රමාණය D1. ඊට පස්සේ දැන් මේ ආලෝක කිරණේ ගිහිල්ලා මෙන්න මේ මුහුණතේ වැදිලා තියෙනවානේ. මෙන්න මෙතන වැදිලා තියෙනවානේ. දැන් ආයේ ඒක එළියට යන්න එපා. අපි එතෙන්ටත් ලම්බකයක් ඇන්දොත් එතෙන්ටත් ලම්බකයක් ඇඳලා දැන් ආලෝක කිරණේ හරියටම ගත්තොත් මෙහෙම කෙලින්ම යන්න ඕනේ. හැබැයි ආලෝක කිරණේ දැන් මේ තියෙන ගහනතර මාධ්‍යයක්. මේ තියෙන ගහනතර මාධ්‍යයක් වීදුරුව ගහනතර මාධ්‍යෙකින්ල එළියට යන්නේ විරලතර මාධ්‍යයකට යන්නේ. එතකොට මෙයා අභිලම්බයෙන් ඉවතට නැවෙන්න ඕනේ.
අභිලම්බයෙන් ඉවතට නැවෙන්න ඕන. එතකොට අභිලම්බයෙන් ඉවතට නැවිලා මෙන්න මේ විදිහට යනවා. අභිලම්බයෙන් ඉවතට නැවිලා මේ විදිහට යනවා. එතකොට මම දාගන්නම් එළියට යන කෝණේ I2 කියලා. I2 කියලා දාගත්තා. දැන් මේකෙදී පතනය වන කෝණය I1 වර්ධනය වුණාට පස්සේ කෝණය R1 කියලා දාගත්තා. දැන් මේ මුහුණතට ගත්තොත් මෙන්න මෙතන මුහුණතට ගත්තොත් පතනය වන කෝණය මම R2 කියලා දාගන්නම්. ඕගොල්ලොත් මේ විදිහටම තමයි මේ නම් කිරීම කරන්නේ සාමාන්‍යයෙන්. මේ සම්මත විදිය කියන මේ විදිහට තමයි නම් කරන්නේ. R2 ආය එළියට නිර්ගත වෙන කෝණේ I2 කියලා දාගත්තා. දැන් මේක වර්ධනය වුණ ප්‍රමාණය කීයද? මේකේ ගත්තොත් දැන් මෙහෙම කෙලින්ම යන කිරණේ මෙන්න මෙච්චරක ප්‍රමාණයක් හැරිලානේ D2 ප්‍රමාණය. මෙතන D2 ප්‍රමාණයක් හැරිලා. එතකොට අපිට පුළුවන් මුළු වර්ධනය, ඒ කියන්නේ මුළු අපගමනය මේ හැරෙන ප්‍රමාණයනේ අපගමනය කියන්නේ මුළු අපගමනය අපිට ලිව්ව හැකි. මුළු අපගමනය අපිට ලිව්ව හැකි D සමානයි D1 ධන D2 කියලා. D සමානයි D1 ධන D2. දැන් මට D1 කියන එක ලිව්ව හැකි. D1 කියන්නේ මෙන්න මෙතන හැරෙන ප්‍රමාණයනේ. මේක ගත්තොත් මේ කඩ ඉරයි ගත්තොත් මේ මුළු කෝණේ ප්‍රතිමුඛ කෝණ ගත්තොත් මේක I1 නම් මේ ප්‍රතිමුඛ කෝණේ මේකත් I1 නේ. මේ මුළු කෝණේ I1. මෙතන කෝණේ R1 නම් I1 ඍණ R1 වලින් D1 එනවා. I1 ඍණ R1 වලින් D1 එනවා. D1 කියන එක ආවා. ධන D2 කියන එක ගත්තොත් මෙතනයි කෝණේ. මෙන්න මේ කෝණේ R2 කියලා දන්නවනේ ප්‍රතිමුඛ කෝණ වලින්. මේක R2 නම් මෙතනත් R2. මුළු කෝණේ I2. මුළු කෝණයෙන් මෙතන R2 අඩු කරාම D2 වෙනවනේ. එතකොට I2 ඍණ R2 කියලා එකක් එනවා. මෙන්න මෙහෙම එකක් එනවා. ඊළඟට මං I1 උයි I2 එක ළඟට ගන්නවා. I1 I2 මේ දෙක එක ළඟට ගන්නවා. ඍණ මං ඍණ ලකුණකුත් එළියට අදිනවා. R1 ධන R2. නෑ මං ඒක ආයෙ වෙනම ලියන්නකො නැත්නම් ඔයගොල්ලෝ රෙකෝඩින් බලද්දි කට්ටියට තේරෙන්නේ නැහැ. I1 කියන එක මෙතෙන්ට ගන්නවා. R2 කියන එක එහාට දානවා. ඒතොර ඍණ R1 ඍණ R2. මෙහෙමනේ එන්නේ. මට පුළුවන් I1 ධන I2 ඍණක් එළියට අදිනවා. එතකොට එන්නේ R1 ධන R2. මෙන්න මෙහෙම එකක් එන්නේ. දැන් මේක ගත්තොත් මම අපි සාමාන්‍යයෙන් ප්‍රිස්ම කෝණේ ලකුණු කරන්නේ කැපිටල් A අකුරේ. කැපිටල් A අකුරේ ප්‍රිස්ම කෝණේ ලකුණු කරන්නේ. මෙතන A. දැන් මේ හැදිලා තියෙන්නේ ත්‍රිකෝණයක්නේ. මේ හැදිලා තියෙන ත්‍රිකෝණයක්. මෙන්න මේ හැදිලා තියෙන ත්‍රිකෝණයක්නේ මෙතන තියෙන්නේ. දැන් මේ මං යන්නේ ලම්බකයක්නේ. මේ ඇදලා තියෙන්නේ ලම්බකයක්. මෙතන R1 ලකුණු කරා නම් මෙතන කෝණේ කීයද? එතන කෝණේ අපිට ගත්ත හැකි මෙතන R1 නම් මෙතන කෝණේ වෙන්නේ 90 ඍණ R1 නේ. මෙතන කෝණේ වෙන්නේ 90 ඍණ R1. ඇයි මේක ලම්බකයක්නේ මෙතන තියෙන්නේ. අභිලම්බයනේ. මෙතන ලම්බකයක් තියෙන්නේ. මෙතන ගත්තත් 90යිනේ. ඒතර මේක R2 නම් මෙතන කෝණේ වෙන්නේ කීයද? 90 ඍණ R2. දැන් අපි මේ ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුනම දන්නවා. ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුනම දන්නවා. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව කීයද? 180. එතකොට අපිට ලියුව හැකි 180 සමානයි A ධන 90 ඍණ R1 ධන 90 ඍණ R2. මෙහෙම ලියුව හැකි. 90යි 180යි. මේ පැත්තෙත් 180නේ. ඒකට ඒක කැපෙනවා. මෙතන ඍණ R1 මෙතන ඍණ R2 තියෙන්නේ. දෙකම එහා පැත්තට යනවා. එතකොට අපිට එනවා A සමානයි R1 ධන R2 කියලා ප්‍රකාශනය. R1 ධන R2 කියලා.
ඉතින් දැන් මෙතනක් තියෙන්නේ R1 දන R2 නේ. මම ඒක මෙතෙන්ට ආදේශ කරනවා. අවසාන අපිට ප්‍රකාශනය වෙන මුළු අපගමනයට I1 ධන I2 සම I1 ධන I2 ඍණ A කියලා ගත්ත හැකි. මෙන්න මේක. මේක නම් අපිට මතක තියෙන්න ඕනේ. I1 ධන I2 අඩු කිරීම වර්තන කෝණය. නැත්නම් ප්‍රිස්ම කෝණය. මෙන්න මේ ප්‍රකාශනයේත් මතක තියෙන්න ඕනේ අපිට. මේකේ නම් මේ ප්‍රකාශනයේ මතක තියෙන්න ඕනේ. මේ ප්‍රකාශනයේ එතකොට දැන් මේවා ඉතින් ඕගොල්ලන්ට කටපාඩම් කරන්න වෙනවා. අර යාන්ත්‍ර විද්‍යාව නම් ගොඩක් ගණන්නේ තිබ්බේ. මේක නම් ඉතින් ගොඩාක් තියරි තියෙන මේවා පාඩම් කරන්න වෙනවා. ආයේ ඔය සමහර අයට ප්‍රශ්නයක් එනවා දැන් මේ මෙතන මේකට මේක සමාන්තරද කියලා. මේකට මෙතනදි මේක සමාන්තර නෑ. ඊළඟට අපි ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ යට වීදුරුවේ තුන්වෙනි මෙන්න මේ පාදෙට මේ කිරණේ සමාන්තර වෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට තමයි අවම අපගමනයක් වෙනවයි කියන්නේ. ඒක අර ප්‍රැක්ටිකල් එකකින් අපි කරන්නේ ලබන සතියේ එනකොට අපි ප්‍රැක්ටිකල් ටිකක් බලන්න වෙනවා. මෙන්න මේකට මෙයා සමාන්තර වෙන වෙලාව තමයි අවම අපගමනේ. මේ සාධාරණ අවස්ථාවකට ඇඳලා තියෙන්නේ. ඒතකොට මේකට මෙයා සමාන්තර නෑ. ඕගොල්ලෝ අඳිද්දිත් මේකට මෙයා සමාන්තර වෙන්න අඳින්න එපා. ටිකක් ඇලයක් තියෙන්න අඳින්න. හරි. ලියා ගන්න මාතෘකාව දාගන්න. ප්‍රිස්මයක් තුලින් සිදුවන මුළු අපගමනයට ප්‍රකාශනයක් ගොඩනැගීම. හරි ඉක්මනට ලියා ගන්න මේක. ඔයගොල්ලෝ ෆෝන් වලින් බලන ඇත් ඉන්නවනේ. හරි. ගන්න මේකේ තේරුම් නැති එකක් තියනවද? නෑ ඒ තේරුණා. හරිද? මේ අයියේ තේරුම් දැන් මට මැසේජ් ඔය එකක් පාඩම් දාන්න. ඔගේ පාඩම් කරගන්න ඕනේ සමීකරණ විතරයිනේ. සමීකරණය කියන්නේ දැන් මේවා අපිට ප්‍රැක්ටිකල් වලට එනවා. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට ඕක දැන් අර කිව්වහම ඕගොල්ලන්ට ෂුවර් නෑනේ එනවද නැද්ද කියලා. මේ අනිත් දවසේ පන්තියේදී මේ පාස් පේපර් පොත් ටික ගේන්න. දැන් ඒ ලෙවල් අර එසේ එකටත් රිංග වෙනවා ස්ට්‍රක්චර්ඩ් වලට එනවනේ අනිවාර්යෙන්. ආලෝකයේ හරි දෝලන හරි. එතකොට මේ ඔප්පු කිරීම අහනවා. ස්ට්‍රක්චර්ඩ් එකේ ලියන්න. එතකොට සමීකරණේ පාඩම් වෙලා මදි. ඒ හින්දා ඔප්පු කිරීම බලා ගන්න වෙනවා ඉතින්. මේ ඔප්පු කිරීම නම් අනිවාර්යෙන් ඕනේ. අර උඩ ඔප්පු කිරීම නම් ලොකුවට ඕන වෙන එකක් නෑ මේවා නම්. හැබැයි එසේ ගානකට වගේ රූප සටහනක් අඳින්න වගේ එන්න පුළුවන් ඉතින්. බැරි කමක් නෑ. ඒකෙන් දන්නේ අර ඕගොල්ලන්ට අර කොහොම හරි බලන්නේ හැම අවුරුද්දෙම පේපරේ අමාරු කරන්න ඉතින්. එතකොට මොකක් හරි අමාරු එකක් රිංගවන්න බලනවා ඉතින්. ඕගොල්ලෝ කරුමෙට ඔප්පු කිරීමක් ඇහුවොත් එහෙම ඉතින් එහෙම වෙන්න පුළුවන් ඉතින්.
හරිද මේ කෑල්ල ඇඳගත්තද හරිද මේක ඇඳගෙන ඉවරද හරි ඊළඟට ගානක් ලියා ගන්න මේකෙන් ගානක් ලියා ගමු ලියා ගන්න මේකෙන් ගානක් මේකේ ගානක් ලියා ගන්න වර්තනාංකය 1.54ක් වන 1.54ක් වන වීදුරු මාධ්‍යකින්
ප්‍රිස්ම කෝණය අංශක 50ක් වන ප්‍රිස්මයක් සාදා ඇත. ප්‍රිස්මයක් සාදා ඇත. ප්‍රිස්මයේ ABC කියලා මෙහෙම දැම්මොත් ප්‍රිස්මයේ AB මුහුණතට ඇදී අභිලම්බය සමග 70ක කෝණයක් අංශක 70ක කෝණයක් තනමින් ආලෝක කිරණයක් පතිත වන්නේ නම් සිදුවන මුළු අපගමනය සොයන්න. ඒ කියන්නේ 70 කෝණින් පතිත වුණොත් මෙයා මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතනදී මෙහෙම එළියට යනවා. සිදුවන මුළු අපගමනය හොයන්න. ඉන්ටර්වල් එකක් නෑ මං එහෙනම් ඕගොල්ලන්ට දැන් 10 මාරයිනේ. මට අර කැම්පස් එකේ පෝස්ටර් වගේක් ගහන්න යන්නත් තියෙනවා. මං ගෙදර වැඩට ගණන් ටිකක් දාන්නම් ඕගොල්ලන්ට ගෲප් එකට. ඕගොල්ලෝ මේ ගෙදර වැඩ ගණන් ටික අනිත් දවසේදී හදාගෙන එන්න. මේ පාඩම නම් ගොඩාක් මේ කෑල්ල නම් ගොඩාක් ලොකු කෑල්ලක් නෙමෙයි. දවස් දෙකකින් වගේ ඉවරයි. ඊට පස්සේ තියෙන කාච පටන් ගන්න. මේ දවස් දෙකකින් වගේ මේ කෑල්ල ඉවර වෙනවා. මේකේ මං ගෙදර වැඩ ටික දාන්නම් ගෲප් එකට. මේකේ ගෙදර වැඩ ටික අදට එහෙනම් අපි නවත්තමු. මේ දන්ල මොකක් හරි තේරුම් නැති එකක් තියෙනවද? නෑ අයියේ මේ මෙයාලා ගියන් පස්සේ මම අහන්න පොඩි දෙයක් තියෙනවා. හරි. තනුජට අහන්න මොකක් තනුජට ස්පීකර් එක වැඩ කරන්නෙම නැද්ද අහන්න අර තේරුම් නැහැ කිව්ව එක? මේ ගෑල් ළමයින්ටත් මේ තේරුම් නැති මොකක් හරි තියෙනවනම් අහන්න. නැත්නම් මැසේජ් එකක් හරි දාන්න බලන්න. අද ගොඩාක් කරේ තියරිම ඒවා වගේනේ.